back to my YouTube channel උන අද අපේ අලුත් වීඩියෝ එකක් තමයි දැන් කරන්න යන්නේ. ඉතින් දැන් ඔයාලට අපේ hostel review එකක්. ඒ කියන්නේ අපි ඉන්නේ මොන hostel එකේද, අපේ hostel කොහොමද, hostel facilities මොනවද, මේ හැමදේම අද ඔයාලට පෙන්නනවා. ඉතින් ජපුර අපිට ආට් කරන අපිට දීලා දෙන hostels තමයි සෝරිත සහ ධර්මපාල. අපිට හම්බෙලා තියෙන ධර්මපාල hostel එක. ඉතින් ඔයාලට අද වීඩියෝ එකේ ධර්මපාල hostel එක පෙන්නන්න. ඊට පස්සේ සෝරිත hostel එක තියෙනවා. ඒකට යන්න පුළුවන් වුණත් ඒකත් ඔයාලට පෙන්නන්න. අපි දැන් යන්නේ අපේ කැම්පස් එකේ ගර්ල්ස් hostel වලට. ඒ කියන්නේ ආට් එකේ ගර්ල්ස් hostel වලට අපේ hostels තියෙන කැම්පස් එක ඇතුලේ. එතකොට දැන් ඉන්නේ hostel එකේ main gate එක ගාව. ඊට පස්සේ එහා පැත්තේ gym canteen එක තියෙනවා. ඒ ටිකත් දැන් ඔයාලට පෙන්නන්න. මෙතන මේ බෝඩ් එකක් ගහලා තියෙන තැන තමයි අපේ gym canteen එක තියෙන්නේ. ඊට පස්සේ මේ gate එක තමයි අපේ hostel වල main gate එක. ඉතින් ඔය දකුණු පැත්තෙන් පේන්නේ අපේ ධර්මපාල hostel එක. ඊට පස්සේ වම් පැත්තට තියෙන්නේ අපේ සෝරත hostel එක. ඒ දෙක අතරමැද සාමාන්‍යයෙන් garden එකක් තියෙනවා. ඉතින් හවසට ගොඩාක් ළමයි ඕකේ ඉඳගෙන ඉන්නවා රිලැක්ස් එකේ. එතකොට මේ පේන්නේ අපේ සෝරත hostel එකට පිටිපස්සෙන් පේන්නේ management faculty එක. ඉතින් දැන් පෙන්නන්නේ අපේ hostel එකේ canteen එක. මේක තමයි අපේ ධර්මපාල hostel එක. hostel එකට එන තැනම පුදු මැදුරක් තියෙනවා. අපිට වැඳලා කරලා යන්න පුළුවන් electrical වලට යද්දී. ඊට පස්සේ අතන පොඩි ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒ කියන්නේ ළමයිගේ මෙඩිසින්ස් එතන දාන්න පුළුවන්. ඊට පස්සේ මේක තමයි ground floor එක. පැහැදිලි නම් මදි. මේ පැත්තේ තියෙන්නේ rooms. floor එකක් තමයි washroom තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ තියෙන ළමයිගේ rooms. ඊට පස්සේ අපි දැන් යන්නේ first floor එකට. අපේ සෝරත සහ ධර්මපාල කියන hostels දෙකේ තමයි ළමයි ඉන්නේ. එතකොට අපි මේ දැන් පෙන්නන්නේ ධර්මපාල hostel එක. මේ දැන් ඉන්නේ first floor එකේ. හැම floor එකකටම මේ වගේ boiler එකක් තියෙනවා. ඒ කියන්නේ ළමයිට heater jug ගහ ගන්න පුළුවන්. නැත්නම් මේ boiler එකෙන් අපිට උණු වතුර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තෙත් අර වගේම rooms තියෙනවා. ඊට පස්සේ හැමෝටම mirror එකක් තියෙනවා. පොදුවේ ඊට පස්සේ මේ පැත්තේ rooms තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ ආයෙ මේ පැත්තේ තියෙනවා washroom. හරි. ඊට පස්සේ දැන් අපි යන්නේ අපි ඉන්න floor එකට. ඒ කියන්නේ second floor එක. ධර්මපාල building එකේ උඩම තියෙන floor එක තමයි අපේ එක. එතකොට පහළ view එක ගත්තාම මෙහෙම තමයි අපිට පේන්නේ. මේකේ අර වගේම මේ එකම විදිහට තමයි හැමදේම තියෙන්නේ. මේ තියෙන්නේ අපේ second floor එක. මේ හැම එකම mirror එකක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ rooms තියෙනවා. එතකොට කෙළවරේ පේන්නේ washroom. ඊට පස්සේ මේ පැත්තේ තියෙන rooms අපේ room එකටයි තව අපේ යාළුවන්ගේ room එක වලටයි ගිහිලා බලන්න rooms වල view එක පෙන්වන්න. මේක අපේ යාළුවන්ගේ room එකක්. එතකොට මේක තමයි හතේ room එක. අපි ඒකට ගිහිල්ලා බලමු. මේක තමයි එයාලගේ room එකේ view එක. එයාලා පාඩම් කරනවා වැඩ. එතකොට අපිට මේ විදිහට තමයි අදන් තියෙන්නේ. හයි කිය. එක ඇඳක 3 දෙනෙක්. ඒ කියන්නේ අපිට room එකට 6 දෙනෙක් ඉන්නේ. ඊට පස්සේ අපිට balcony area එකක් තියෙනවා. මෙතනින් පේන view එක මාරම ලස්සනයි. sunset එකෙන් මාරම ලස්සනයි.
එතකොට මේ තමයි අපිට ඉස්සරහා රූම් එක. මේක 52. අපි යාළගේ රූම් එකේ view එක බලමු. ඉතින් අපිට කබඩ් හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි රූම් එකේ view එක තියෙන්නේ. ඉතින් හැම එකටම බැල්කනි ඒරියා එකක් හම්බ වෙනවා. මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතෙන්ද අපේ සෝරත හොස්ටල් එකයි, ඊට පස්සේ මැනේජ්මන්ට් එකයි හරි ලස්සනට තියෙනවා. ඉතින් මේ view එක මාරම ලස්සනයි. මේ ඉන්නේ අපේ ඉස්සර අසල්වැසියෝ. හයි කියන්න. බයි බයි. දැන් අපි අපේ සුපුරුදු අපේ රූම් එකට තමයි යන්නේ. අපේ 51 රූම් එක. ඔහොම තමයි දොර අරිද්දී අපේ view එක තියෙන්නේ. අපිට කබඩ් දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ ළමයි 3 දෙනෙක්ගෙදී එක කබඩ් එකකට දාගන්න පුළුවන්. අනිත් කබඩ් එකේ තේ විදිහට අපි 6 දෙනාගේ වඩු බෙදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපේ බෑග්ස් එල්ලන්න තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන චූටි කබඩ් වගේ තියෙනවා. එතන ওই විදිහට හීටර්, ඊට පස්සේ අපේ පොත් ටික එහෙම තියලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට තමයි අපේ ඇඳන් තියෙන්නේ. උඩ 3 දෙනයි යට 3 දෙනයි ඉන්නේ. හිතුවට 6 දෙනෙක් ඉන්න අමාරුයි කියලා. එන්න කලින් මමත් හිතුවේ 6 දෙනෙක් ඉන්න හරි අමාරු ඇති කියලා. ඒ වුණාට ආවට පස්සේ තමයි තේරෙන්නේ 6 දෙනාට සුපිරියට වැඩ ටික කරගන්න පුළුවන්, බඩු බෙදා ගන්න පුළුවන්. මාරම නිදහස්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලොක හම්බ වෙනවා. මේ වගේ අපි කෑම, ඊට පස්සේ ක්‍රීම් පවුඩර් ඒ ටික තමයි දාගෙන තියාගෙන ඉන්නේ. ඊට පස්සේ අපිට බැල්කනි ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම තමයි අපේ බැල්කනි view එක තියෙන්නේ. ඔන්නෝම තමයි අපේ බැල්කනි ඒරියා එක අපිට පේන්නේ. ඉතින් හැමෝම කියන හොස්ටල් ජීවිතය හරි බෝරින්, කරදරයි ඒවා. ඒ වුණාට අපිට නම් කිසිම බෝරින් කමක්වත් කරදරයක්වත් නැහැ. හරි මාසාවෙන් ඉන්නේ. දැනටත් ඉඳන්නේ අවුරුද්ද ඉවර වුණාට පස්සේ කොහොමද අපි වෙන් වෙන්නේ කියලා මුලින්ම අපිට හම්බෙන්න ඕනේ හොඳ යාළුවෝ ටිකක්. සමහර රූම්ස් වල ප්‍රශ්න තියෙන පුළුවන්. හැබැයි හැමෝම එක වගේ නෑනේ. ඒකෙන්ද තමන් කතා කරගෙන අර එකිනෙකාව තේරුම් ගත්තොත් කිසිම රණ්ඩුවක් වෙන්නේ නැහැ. අපේ නම් රණ්ඩු වෙලාම නෑනේ. ඒ කියන්නේ අපි හැම වෙලෙම ඉන්න බලන්නට විහිළුවෙන් එතකොට කිසිම රණ්ඩුවක් නැහැ. වෙලෙට මොන හරි කියව ගත්තා ඒකේ තප්පරේ ඉවරයි. හොඳයි. ඉතින් හොඳ යාළුවෝ 6 දෙනෙක් ඉන්නවා අපේ රූම් එකේ. අපි හැමෝම එකට අපේ වැඩ බෙදාගෙන කරනවා. ඒ සතුටින් ඉන්නේ ඉතින්. ඒ කියන්නේ අපිට හොඳ යාළුවෝ ටිකක් තමයි පාඩම් ගන්න හැමදේටම මුලින්ම අපිට හම්බෙන්න ඕනේ හොඳ යාළුවෝ ටිකක්. ඊට පස්සේ කිසිම කරදරයක් නැතුව හරිම සතුටින් ඉන්න පුළුවන්. ඉතින් අද අපේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.